ආයිබෝන් කියලා පිළිගන්න සියලුම දෙනාම මගේ මේ YouTube channel එකට. ඇත්ත වශයෙන්ම අද මේ වීඩියෝ එකේ ගේන්න ප්‍රධානම හේතුව තමයි අද සමාජය තුල කතා බහටපත් වෙලා තියෙන සුවිශේෂී මාතෘකාවක්. මේ ඔන්ලයින් ණය දෙන ආයතන. මේ ඔන්ලයින් ණය දෙන ආයතන ගනුදෙනු කරුවන්ව දැඩි අපහසුතාවයට පත් කරලා ඒ වගේම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය තිබුණාටත් වඩා පහළ මට්ටමකට ඇද දාලා ඒ විතරක් නෙමෙයි කීර්ති නාමය ඔවුන්ගේ විනාශයටපත් කරන මේ කරගෙන යන වැඩපිළිවෙල. ඒ නිසා මේකට ගොදුරක් වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න ජනතාවට ගොදුරක් වෙලා ඉන්න ජනතාවත් මේ පිළිබඳව දැනුවත් කරන්න මේ සඳහා එකමුතුවක් අවශ්‍යයි. මේ සඳහා දැනුවත් වීමක් අවශ්‍යයි. මොකද ඔන්ලයින් ණය ලබා ගන්නට පෙර දැනුවත් වීමක් කරලා තියෙන එක ගොඩක් හොඳයි. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් අපිට කියන එක උන්ට උතකට ණය ලබා ගන්න අවස්ථාවේදී උනත් සිහිපත් වෙනවා. මොකද ඔවුන් මේ සීනි බෝල අයිසින් පෙන්නලා දාලා දෙන කේක් එක අවසානයේදී දිරව ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඔවුන්ගේ උපක්‍රමශීලීව කරන්නේ අත්දැකීමක් තියෙන නිසා තමයි මම මේක සාකච්ඡා කරන්න හිතුවේ. මොකද මේ වගේම අත්දැකීම් තියෙන කට්ටියත් ඔවුන් කතා නොකරත් ඔවුන්ගේ අදහසුත් අපිට වැදගත් වෙනවා. සාකච්ඡාවක් ආරම්භ කරමු. මේ වීඩියෝ මම ගේන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ කොටස් දෙකක් හෝ තුනක් ආකාරයකට. පළමුව අපි සාකච්ඡා කරමු මේ ඔන්ලයින් ණය කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? කොයි විදිහට මේවා වුන් හසුරවන්නේ? කොහොමද මේ පොඩි තුෂ්‍යත මේ ආදී සියලුම දේවල් මේ වීඩියෝ එක තුල ඒ කතා බහට ලක් කරමු. එහෙනම් ඔයගොල්ලෝ පළමුවෙන්ම මාගේ මේ YouTube channel එක subscribe කරන්න. ඊට අමතරව bell icon එක click කරලා තියාගන්න. අමතරව දමන සියලුම videos ඒ දාපු සැනින් අප්ලෝඩ් කරපු සැනින්ම ඔබේ දුරකථනයේ ඔබේ පරිගණකයට හෝ ගෙන්වා ගැනීමේ හැකියාවෙන් ලැබෙනවා. එහෙනම් අපි වැඩි කතා බහට යන්නේ නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හොඳයි. දැන් අපි බලමු පළමුවෙන්ම ඇයි අපි ඔන්ලයින් ණය මුදලක් ලබා ගන්න කියලා. මේකට ප්‍රධාන වශයෙන් මා දකින විදිහට කාරණා දෙකක් තියෙනවා. මේ ඔන්ලයින් ණය මුදල් ලබා ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තමුන්ගේ පවුලේ වියදම. ඒ කියන්නේ රැකියාවක් කරන පුද්ගලයෙක් නම් ඒ රැකියාව නියුතන පුද්ගලයා ඒකට ලැබෙන ආදායම. ඒ ආදායම සහ වියදම අතර පරතරය. වියදම වැඩි නම් ඒ වියදම් පියවා ගැනීම සඳහා මේ ණය මුදලක් ප්‍රය කරලා ගන්න. දෙවෙනි කොටසේ තමයි මොනවායින් හෝ ස්වයං රැකියාවක් කරන පුද්ගලයෙක්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් තමුන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා මෙම ණය මුදලක් ලබා ගැනීමට උවමනාව කරන තියෙනවා. මේට ප්‍රධානම හේතුව තමයි මේ දවස්වල මේ කොරෝනා වලින් පස්සේ මේ ව්‍යාපාර ගන්න කට්ටියට නම් ව්‍යාපාර කරගෙන යාමේ හැකියාව නොමැති වීම නිසා ඔවුන් ණය ලබාගෙන තියෙන රාජ්‍ය බැංකු වලින් හෝ වෙනත් ආයතන බැංකු වලින්. නමුත් ඔවුන් දැන් අසාධු ලේඛනගත වෙලා තියෙනවා. ඉතින් අසාධු ලේඛනගත වෙලා තියෙන පුද්ගලයින්ට නැවත ණයක් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඉතින් මේ ඔන්ලයින් මේ platform හරහා ඔවුන්ට අසාධු ලේඛනගත වුණත් ණය මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය අතින් බලුවාම ඇත්තටම මේ concept එක ඉතාමත් හොඳයි. මොකද ඒක නරකයි කියනෝ නෙමෙයි. concept එක හොඳයි. එහෙනම් මොකද්ද මේකේ තියෙන අවාසි පැත්ත? අවාසි පැත්ත කියලා කියන්නේ ඒ දේ උපයෝගී කර ගනිමින්. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් අසනතාවයට පත් වුණාම ඒ අසනභාවය උපයෝගී කරගෙන ඔවුන් ලබන අනීතික ආකාරයෙන් ලබා ගන්නා මුදල් හරි මොනවාන් හෝ ඒ සේවාවන් හෝ මුදල් වලින් ලබා ගන්නා ඒ ආකාරය තමයි මේ වැරද්ද. මොකද ඊට හේතුව
මෙම ඔන්ලයින් ණය ලබා දෙන ආයතන දවසකට 2.2% මුදලක් පොලියක් වශයෙන් අය කරනවා. 2.2% කියලා කියන්නේ මාසිකව ගත්තොත් 66ක්. වාර්ෂිකව ගත්තොත් 700කට හිට් වෙන ගාණක්. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් ගත්තොත් යම්කිසි ඔන්ලයින් ආයතනයකින් අවුරුද්දක් ඇතුළත ලක්ෂ 7මාරක් ගෙවන්න ඕන. හිතන්නකො. මාසයකට ගත්තොත් රුපියල් ලක්ෂයක මුදලක් අනිවාර්යයෙන්ම 1,75,000ක් ගෙවන්න ඕන. මාසය අවසාන වනකොට. ඉතින් බලන්නකො මේ ලබා දෙන ණය මුදල් කොච්චර අනීතික විදිහට මේගොල්ලෝ හල්ලි හම්බ කරනවද කියලා. ඉතින් මේගොල්ලෝ මේ අනීතික සල්ලි හම්බ කිරීම. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් මොකටද ණය ලබා ගත්තේ? හොඳ ප්‍රශ්නයක්. ණය ලබා ගත්තේ ඇයි? ණය ලබා ගත්තේ ඇයි කියලා හේතුව ණය ලබා ගන්න පෙර කිසියම් දැනුවත් කිරීමක් ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒ ආයතන මගින් කරන්නේ නැහැ. ඒගොල්ලෝ සීනි බෝල පෙන්නලා තමයි මේ ණය ලබා ගැනීම සඳහා ගොදුරු බවට පත් කරගන්නේ. උදාහරණයක් වශයෙන් කියලා කිව්වොත් එහෙම දැන් ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය තුල තමයි මේවා ප්‍රචාරණය කටයුතු කරන්නේ. ඒ ප්‍රචාරණ කටයුතු කරන අවස්ථාවලදී ඒගොල්ලෝ දිනුම කරන්නේ 100% ණයක්. එහෙම නැත්නම් ඔබගේ මුදල් අපහසුතාවයට අපෙන් සහනයක්. ඒ වගේ උද්දත පාට තමයි ඒගොල්ලෝ මේ ණය ලබා දෙන්න පොළඹව ගන්න මිනිසුන්ව පොළඹව ගන්න කටයුතු කරන්නේ යන්නේ මේ විදිහට. එතකොට ඇත්තට වශයෙන්ම පළවෙනි ණය ඒ ආකාරයෙන්ම කොලියක් නැතුව ලබා දෙනවා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් ඒ පොලිය නැති වුණත් ඉතා අකටයුතු ආකාරයෙන් මේ පොලිය විශාල පොලියක් ලබාගෙන මිනිසුන් අසනතාවයට පත් කරා. දැන් ඔබ හිතන්නකෝ ලක්ෂයක් ලබාගත් පුද්ගලෙක් 1,75,000 මාසේ අන්තිමට ගෙවනවා නම් අපි හිතමුකෝ දැන් ඒ ලක්ෂය ලබාගත් ව්‍යාපාරයක් සඳහා කියලා. මේ ව්‍යාපාරය කරගන්න රුපියල් ලක්ෂයක් ලබා ගත්තොත් මේ මාසේ අන්තිම වෙනකොට 1,75,000ක් ඒගොල්ලන්ට ගෙවන්න අවශ්‍ය නම් එතකොට මොකද්ද? අපි මේ ලක්ෂෙට අඩුම ගානේ 1,75,000ක්වත් උපයලා තියෙන්න ඕන. එතකොට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් 1,75,000කට වැඩි මුදලක් උපයලා තිබ්බොත් විතරයි අපිට මේ මුදල අපිට පාඩුවක් නැතුව ගෙවා ගන්න පුළුවන් වෙන්නේ මේ ඔන්ලයින් ආයතන. නමුත් ලංකාවේ කොහෙද තියෙන්නේ? රුපියල් ලක්ෂයක් ආයෝජනය කරලා 75,000ක් මාසෙකට ගන්න පුළුවන් මොන හරි ව්‍යාපාරයක් තියෙනවා. නෑනේ. අපි බැංකුවකට ගිහින් ඕක දැම්මොත් එහෙනම් මාසෙට කීයද පොලිය හම්බෙන්නේ? ස්ථිර දැම්පොතක් දැම්මොත් කීයද පොලිය හම්බෙන්නේ? හරි බිස්නස් එකක් කළොත් කීයද හම්බෙන්නේ? එකට දෙකක් ගන්න පුළුවන්ද? එකට දෙකක් ගන්න බෑ කොහොමද? එහෙනම් එතකොට මේක දැනම අපි නොදැනුවත් මේකට හවුල් වුණා කියමු. මේකේ concept එක මේක ඇවිල්ලා නීති රීති අනුව අනිවාර්යයෙන්ම ණයකාරයෙක් වෙනව නේද? ලක්ෂයක් ගත්තොත් 1.75ක් සම්පූර්ණ මුදල ගෙවන්න බෑනේ. අපි ලක්ෂයක් අරගෙන ආයෝජනය කරන අපි රුපියල් 1,20,000ක් අපි තුමු මේ ලක්ෂයට හම්බුණා කියලා ලක්ෂයක් ආයෝජනය කරලා 20,000ක් හම්බුණා. එතකොට මේගොල්ලෝගේ ණය ගෙවන්න තව 55,000ක් අපි අතින් දාන්න ඕන. නමුත් මේවට තියෙනවා ඒගොල්ලෝ එක ක්‍රම උපාය මාර්ග වලින් ඒගොල්ලෝ ප්‍රොමෝ කෝඩ් කියලා දෙනවා 120ක් දෙනවා 10ක් දෙනවා 40ක් දෙනවා. ඒවා ස්ථිර ඒවා නෙමෙයි. ස්ථිර වශයෙන්ම ලබා දෙන මේ සහන නෙමෙයි ඒවා. ඒවා දෙන්නේ ඒගොල්ලන්ට හිතුනොත් විතරයි ඒවා දෙන්නේ. 120කින් අපි ප්‍රොමෝෂන් කෝඩ් එකක් දෙනවා. ඒක ඔයගොල්ලන්ට සපයලා තියෙන සේවා ගාතෙන් 120ක් අඩු කරනවා කියනවා. 140ක් අඩු කරලා දෙන්නම් කියනවා. 150ක් අඩු කරලා දෙන්නම් කියනවා. ඉතින් මේ ආකාරයට ගොඩාක්ම මේගොල්ලන්ට උමනා විදිහට තමයි මේගොල්ලන්ගේ වෙනම රාජ්‍යයක් විදිහට තමයි මේගොල්ලන්ගේ වෙනම නීති පද්ධතියක් හැටියට තමයි මේවා පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනපදයේ නීති වලට අනුගතව නෙමෙයි මේගොල්ලෝ මේක කටයුතු කරන්නේ. මොකද මම
හොයලා බැලුවාම ඇත්ත වශයෙන්ම යම්කිසි මුදලක් ලබා දෙන පුද්ගලයෙක් හෝ ආයතනයක් තියෙනවා නම් ඒ මුදලට වැඩිය යම් දෙගුණයක මුදලක් පොලිය හෝ සේවා ගාස්තුවක් හැටියට ලබා ගන්න බෑ. ඒක නීතිගතව මේ නීත්‍යානුකූලව තියෙන දෙයක්. එහෙමනම් එහෙම තිබියදී මේගොල්ලෝ කොහොමද එහෙම එකට හතක මුදලක් අවුරුද්දක් ඇතුළත ගන්න? එතකොට මේවා ශ්‍රී ලංකාව මහ බැංකුව හෝ එහෙම නැත්නම් වෙනත් අපරාධ විමර්ශන ආයතන හෝ විමර්ශනයට පත් කරන්නේ නැද්ද? නියාමනයට පත් කරන්නේ නැද්ද? එතකොට මේවෙන් අසරණතාවයට පත් වෙනව නේද මිනිස්සු? දැන් අපි හොඳම උදාහරණයක් ගමු. දුම්වැටි අලෙවි කරන සමාගම්. දුම්වැටි අලෙවි කරන සමාගම් ඒ දවස්වල දැන්ට අවුරුදු 10කට 15කට කලින් රූපවාහිනී නාලිකාවලත් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා. ඊට පස්සේ ඒ දවස්වල සමාජ මාධ්‍ය ගොඩක් ප්‍රචලිත වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එතනින් ගියාට පස්සේ ආර්ථික අමාත්‍යාංශයෙන් ඒ වගේ දේවල් වලින් මේවා මේ පවුල් වලට හිත කරන සෞඛ්‍යෙට හිත කරන කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දාන එක නැත්තුව. එදා ඉඳන් අද වෙනකම් රූපවාහිනී මාධ්‍යවල හෝ වේවා සමාජ මාධ්‍යවල හෝ වේවා කිසිම තැනක දුම්වැටි අලෙවි කරන වෙළඳ දාන්නේ නැහැ. ඒක අරමුණක් තමයි දරුවන් මේකට ඇබ්බැහි වෙනවා කියන එකක්. දෙවෙනි එක තමයි මේ තුලින් දුම්වැටි නොබී ඉන්න පුද්ගලයන් මේකට ඇබ්බැහි වෙනවා කියන පදනම. ඒවා අකුරටම ක්‍රියාත්මක වෙනවා. අදටත් එහෙම කිසිම දැන්වීමක් කිසිම මාධ්‍යයක පළ වෙන්නේ නැහැ. එතකොට මේ ඔන්ලයින් කියන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයක වෙන්නේ නැහැ. අපි ශ්‍රී ලංකා මහ බැංකුවල කතා කරලා බැලුවා. ඒගොල්ලෝ ඇතන ලියාපදිංචි වෙලා නැති සමාගමක්. ඒගොල්ලන් අහපුවම කියන්නේ මේවා රජයේ නීති අනුව. ඒ කියන්නේ රාජ්‍ය නීති අනුව කටයුතු කරන්න ඕන ඒවා මිසක් ඒක ශ්‍රී ලංකා මහ බැංකුවට දෙයක් නෙමෙයි කියලා. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවටත් අයිති නැත්තම් මිනිස්සුත් මේ විදිහට විශාල වශයෙන් මුදල් දුක් මහසින් හම්බ කරන මුදල් මේගොල්ලෝ කාබාසිනිය කරලා ගන්න ඕන. කාබාසිනිය කරලා දාන ඕන. එතකොට මේගොල්ලෝ කොහොමද ප්‍රචාරණ කටයුතු සෝෂල් මීඩියා වලින් කරන්නේ? මේවට නියාමනයක් නැද්ද? මේවා නියාමනය කරන්න පුළුවන්. ඒවා දැකපු ඉඳන් මිනිස්සු ගන්න. හරි. අපි හිතමු සෝෂල් මීඩියා වල මේක දැම්මේ නැහැ කියලා. මේගොල්ලන් ප්‍රචාරණ කටයුතු කරේ නැහැ කියලා. මිනිස්සු ගන්න නැහැ. මිනිස්සු ගන්න එකම නෙමෙයි වැරද්ද. මිනිස්සු ගන්න තරමට පොළඹවන එකත් වැරද්දක්. ඒතකොට මිනිස්සු ණය උගලට හිර වෙන්නේ. මේ විදිහට මාධ්‍යවල ප්‍රචාරණ කටයුතු කරන්න. ඒ ඉඩ ප්‍රස්තාව හදලා තියලා. ඒක ඒ මතින් මිනිස්සු ණය ගත්තට පස්සේ ඇයි ගත්තේ කියලා අහන එක සදාචාරාත්මක නැහැ. එහෙමනම් මේවට බොදුරු වල බවට පත් වෙන්න කලින් සමාජ මාධ්‍ය තුලත් මේවා අයින් කරන්න මේ ප්‍රචාරණය කටයුතු කරන්න වළක්වන්න දැන්ටම නීති ඇති. නීති නැත්නම් නීති පනවල හරි මේවා සිද්ධ කරන්න ඕන. එතකොට තමයි මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් එක චේන්ජ් කරන්න නෝ. ඒ සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙනවා කියලා දැනෙන්නේ එතකොට. අදටත් ඒගොල්ලන්ට සිසිසේ මේ දල යොදාගෙන තියෙනවා සමාජ මාධ්‍ය තුල හොඳටම ක්‍රියාත්මක වෙනවා. මහ බැංකු ලියාපදිංචි ආයතනත් නෙමෙයි. නමුත් ඔවුන් තෝරන ආකාරයට මේ ප්‍රචාරණ කටයුතු කරලා මේ ශ්‍රී ලංකා පුරවැසියන් ඒ දල තුලට ලබා ගැනීම හැකියාව වුන්ට තියෙනවා. නීති මාර්ගයේ කටයුතු කිරීමකුත් නැහැ. ඒ වගේම ඒ ණයගත් පුද්ගලයන්ට දුරකථන ඇමතුම් දීලා පීඩනයටපත් කරනවා. අපි හිතමු දවසක් ගෙවා ගන්න බැරුණා කියලා. එතකොට ඒගොල්ලෝ කතා කරනවා. කතා කරලා උස්සලින් කතා කරනවා. කතා කරලා බියවද්දනවා. ඒ විතරක් නෙමෙයි. ණය ලබාගෙන තියෙන කාල සීමාව අපි හිතමු දවස් 10කට කියලා.
7 වෙනි දවසේ කතා කරලා ෆෝන් එක බැරි වෙලා හරි ඉස්සුවේ නැති වුණොත් ඊට පස්සේ ෆෝන් එක ඉස්සුවොත් ඒගොල්ලෝ අහන්නේ මහත්තයා ෆෝන් එක ඉස්සුවේ නැත්තම් ඒ කියන්නේ අපි ඒගොල්ලන්ගේ ෆෝන් කෝල් එක එනකොට ආන්සර් බටන් එකට ඇඟිල්ල තියාගෙන ඉන්න අවශ්‍යයි. ආපු ගමන් ෆෝන් එක උස්සන්න. කෝල් එක උස්සන්න. ඒ තරම් නීතියක්. ඒගොල්ලන්ගේ නිකන් ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරදයේ නීති නෙමෙයි. ඒගොල්ලන්ගේ රාජ්‍යයක් තුළ පවතින නීති වගේ තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඉතින් මේවා පිළිබඳව සොයා බලන්න ඕනේ. නියාමනය කරන්න ඕනේ. අපි ආණ්ඩුවක් පත් කරන්නේ, අපි රජයක් පත් කරන්නේ මිනිස්සුන්ට ගිහින් මේ සේරම විසඳන්න පුළුවන් හින්දා නෙමෙයි. මේගොල්ලන් අපිට වගකීමක් දෙනවා. මේ පිළිබඳව අමාත්‍යාංශ තියෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව තියෙනවා. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නම් ශ්‍රී ලංකා මහ බැංකුවට කියන්නේ නැතුව ගොවිජන සේවා මධ්‍යස්ථාන කියලා හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවට කියපුවාම ඒගොල්ලන්ට කරන්න දෙයක් නැති. පොලිසියට දැනුවත් කරලා තිබ්බහම මේගොල්ලන්ගේ ෆෝන් නම්බර් හොයාගන්න විදියක් නැතිලු. නමුත් මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. මේගොල්ලන්ගේ ඇඩ්‍රස් එකක් තියෙනවා. මේවට ගිහින් විමර්ශනය කරන්න පුළුවන්. අනිත් එක තමයි මේගොල්ලෝ මුදල් ලබා ගන්න එක්ක මැෂින් වලින්. ඒ කියන්නේ pay and go මැෂින් හරහා මුදල් දාන්න කිසිම දෙයක් බැංකුව හරහා ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ ලබා ගන්න මුදල් වලට මේගොල්ලන් මුදල් සංසරණය වෙනකොට ඒකට ටැක්ස් එකක් අය වෙනවා. දැන් අපේ account එකකින් නම් මාසෙකට පාර ටැක්ස් එකක් කැපෙනවා. ආදායමක් වශයෙන්. දැන් මේගොල්ලන් ටැක්ස් කැපෙන්නේ නැති විදිහ මං හිතන හැටියට මේගොල්ලන් මේක සාදාගෙන යන්නේ. එතකොට මේක තනිකර පිළියක්, හොර පිළියක් මේකට කටයුතු කරන්න ඕනේ. මේකට අවධානය යොමු කරන්න ඕනේ. මේකට අවධානය යොමු කළ මේ මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. මේකට අහු වෙලා තියෙන ජනතාව ඉන්නවනම් ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ මේ පිළිබඳව හඩක් නගන්න ඕනේ. හඩ නගලා තමුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න තියෙන මුදල් නිකන් අනිසි ලෙස මේගොල්ලන්ට දීලා මේගොල්ලන්ට පුදලා මේ කරන්නේ ඇත්ත වශයෙන්ම මොකද්ද මේ ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ට මේ කරන්නේ ජාති ණයක් ගෙවන එක. ජාතික ණයක් ගෙවන එක තමයි මේ අප කරන්නේ. ඇයි මේක බලදානින් ඇස් කම්පියාගෙන බලාගෙන ඉන්නේ? මොකද්ද හේතුව? මේකට වැඩි ප්‍රශ්න තියෙන විදියක් නෑ ඇත්තටම. මිනිස්සෙක් ගමන් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික තමුන්ට ඉතුරු කරගන්න බැහැ නේද? මේ මුදල් ටික වෙනත් මොනෑම හෝ ආයතනයක දැනුවත් හෝ නොදැනුවත් හෝ මොනෑම හරි දෙයකටනේ ණය මුදල් ලබා ගන්න. ණය මුදල් ලබා ගන්න ඇයි ප්‍රධානම හේතුව? මේ ආදායමයි වියදමයි අතර තියෙන පරතරය ගෙවා ගන්න බැරි හින්දා. නැත්තම් මිනිස්සු නිකන් ණය මුදල් ලබා ගන්න ණය ලබා ගන්න වියදමයි ආදායමයි අතර තියෙන පරතරය පියවා ගන්න. ඒක වියදම අඩු කරගන්න විදියක් නැහැ. ඒක ආදායම වැඩි කරගන්න විදියක් නැහැ. වියදමයි ආදාය වැඩි කරගන්නත් බැරුව වියදම අඩු කරගන්නත් බැරුව ඒ අතර තියෙන පරතරය පියව ගන්න ණයක් ලබා ගන්න පුළුවන්. ඒ ණය ලබා ගත්තා ණය ගෙවන්නත් අවශ්‍යයි. නමුත් ගෙවන්න බැරි වෙන මට්ටමට රුපියල් 50000ක් අරගෙන 75000ක් ගෙවන මට්ටමකටපත් වුණොත් එහෙනම් කොහොමද ඒක ගෙවා ගන්නත් බෑ. ඒක ඊළඟ මාසෙත් ඔගේ ආදායම වැඩි වෙනවා කියලා වියදම් අඩු වෙනවා කියලා නෑ. එතකොට මොකද කරන්නේ? එතකොට තව වෙනත් ආයතනකින් තව වෙනත් ඒගොල්ලෝ සම්බන්ධ කරලා දෙනවා තව වෙනත් ආයතන. ඒ ආයතනෙන් අය අරගෙන අර ආයතනෙට ගෙවලා. ඊට පස්සේ මොකද ටික කාලයක් ගියාට පස්සේ වෙන්නේ? දැන් මේ ආදායම වැඩි වෙනවා නම් ඔය ඔක්කොම ගෙවලා දාන්න පුළුවන්. මේ ආදායම වැඩි වෙන්නේ නැහැ. වියදම අඩු වෙනවා නම් හරි මොකක් හරි කරලා ගෙවා ගන්න පුළුවන්. වියදම අඩු වීමකුත් වෙන්නේ නැහැ. අද සීනි කිලෝ එක රුපියල් 220 නම් හෙට 240. අඩු කරන්න බෑ. මොකද වියදම අඩු. සීනි නොකයින්ද හාල් කිලෝ එක
220 නම් හෙට 240. ඔබත් නොකා ඉන්න අඩු කරන්න වියදම් කියලා අඩු කරන්න වියදමක් නෑ. ආදායම් වැඩි කරගන්න. ආදායම් වැඩි කරගන්න විදියකුත් නෑ. රජයේ රැකියාවක් කරන පුද්ගලයෙක් නම් ඒ ආදායම තමයි. ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් නම් තමන්ගේ ආදායම ලබා ගන්න සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ඒ කොච්චර මහන්සි වුණත් මේ මාසේ ලැබෙන ආදායමට වඩා ඊළඟ මාසේ ලැබෙන ආදායම වැඩි වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න බෑ. එහෙමනම් මේ ඔන්ලයින් ආයතන පරිද මේවට? ඒ කියන්නේ ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් එහෙම. ඔන්ලයින් ආයතන වලින් එහෙනම් ණය අරගෙන නොගව ඉන්න පුළුවන්. එතකොට ඒ ආයතන වලින් ණය ගන්න සාධාරණයි. නෑ. ඔන්ලයින් ණය දෙන ආයතන වලින් ණය ලබා ගන්න එක සාධාරණද නැද්ද කියන එක මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ හිතාමතා මේ උගලට අහු කරගන්න එක. උදාහරණයක් වශයෙන් ඒගොල්ලන්ට පුළුවන් නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාන්‍යයෙන් අපිට ලබා දීලා තියෙන ප්‍රතිපත්ති පොලිය අනුපාතය 133ක් නම් උපරිම පිටු 150ක් වාර්ෂිකව කියලා. එහෙනම් 150ක් වාර්ෂිකව වෙන විදිහට මේගොල්ලෝ ණය ලබා දෙනවා නම් ඒතකොට සාමාන්‍ය ලක්ෂයක් ගත්ත මිනිහෙකුටත් මාසෙ අන්තිමට ගෙවන්නේ නැත්නම් 3000. වැඩිපුර ගෙවන්නේ 3000. ඒතකොට ඒක ප්‍රශ්නයක් නෑ. අපි හිතමු රුපියල් 4000ම ගෙවුවා ඒත් ප්‍රශ්නයක් නෑ. නමුත් මෙතන ප්‍රශ්නේ ලක්ෂයක් ගත්ත පුද්ගලයා 75000ක් ගෙවන්නවා කොහොම මාසෙකට? ඔබ මොකද හිතන්නේ? කතා කරන්න මොන මාතෘකාව? කතා නොකර මගහැරලා යන්න හොඳ නෑ. මොකද හේතුව ඔබත් කවස්තාවක් වූ මෙම ආයතන වලින් ණය ලබාගෙන ඇති. එහෙම නැත්නම් ණය ලබා ගන්න බලාපොරොත්තු වෙනුත් ඇති. එහෙම නැත්නම් ණය ලබාගෙන ගොවා ගන්න බැරුව ඇති. මේ හැම දෙයකම විසඳුමක් හොයන්න ඕනේ. ඒකයි අපේ පරමාර්ථය. හොඳයි එහෙනම් අපි අදට සමුගන්නවා. ලැබුණු අලුත් අවුරුද්දේ 120ට 220ක් ණය නොවි ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ෂෙයා කරලා අනිත් අයත් මේ මරුගුලින් බේරා ගන්න ඕගොල්ලන්ගේ වගකීම හරියාකාරව ඉටු කරන්න කියලා ඉල්ලන ගමන් එනම් සුබ දවසක් කියලා අදට මේ සමුගන්නවා.